ඇත්තටම පිට රටවල් වල ඒතු ගොඩාක් පුදුම කැපවීමක් සහ කරදර බාධා මැද්දේ ජීවත් වෙමින් තමයි හරි හම්බ කරන්නේ. දැන් මම සයිප්‍රස් රටට මම ගිහිල්ලා තියෙනවා ධර්ම දේශනාවලට. මම ගියේ රටවල් වලින් හරි හොඳ රටක්. අපේ මිනිස්සුන්ගෙත් අපේකම දැනෙන රටක්. හැබැයි ඊටමත් කරදර බාධා මැද්දේ පින්වතුන් සේවය කරන්නේ හරි හම්බ කරන්න. පිට රටවල් වල යන්න ඕන බලන්න පිට රටකින් මිනිස්සෙකුට මෙහි ඉන්න මිනිස්සෙකුට සල්ලි එවනකොට අපේ මිනිස්සුන්ට කියන්නේ එයාලා රටේ ඉන්නේ කියලා. නමුත් එයාලා මේ මව්බිමෙන් වෙන් වෙලා සෑයක් බෝධියක් වෙහෙරක් නැති ධනක් පැනක් පූජා කරගන්න විදියක් නැතුව අපේ භාෂාව කතා කරන හඬක් නැතුව ඒ තාප්ප වලින් වටවිච්ච ජීවිත කොයිතරම් කෑම බීම හොඳට තිබ්බත් ඒ මිනිස්සු ඒ ගත කරන කරකස ජීවිතෙත් එක්ක ඒක හොඳට තේරුනොත් පිට රටක ඉඳලා එවන්න මුදලක් රුපියලක්වත් අයුතු විදිහට ප්‍රයෝජනෙට ගන්නෑ. මේක මතක තියාගන්න ඕන. සමහර රටවල් වල ගෘහ සේවයට ගිහිල්ලා ඉන්න අම්මලා ඉන්නවා. ඒ ඇත්තන්ගේ දරුවෝ, ඒ ඇත්තන්ගේ ස්වාමි පුරුෂයෝ. ඒ අයට වෙනම කර්මයක් සකස් වෙනවා පිට රටවල ඉඳලා එවන ධනෙ නාස්ති කළොත්. දරුවොත් එක මතක තියාගන්න ඕන. ඒව අපිට සංසාරේ කඹරන්න වෙනවා ඊට පස්සේ. කඹරනවා කියලා කියන්නේ නිකං සල්ලි තමන්ගේ සල්ලි නැති වෙනවා. නිකං අනුන්ට සල්ලි දෙන්න වෙනවා. ඔය මිනිස්සුන්ගේ සල්ලි නැති වෙන්නේ. අවුරුදු ගණන් වැඩ කරනවා පඩිය නැති වෙන්නේ. ඔවට ඉතින් අර ඉස්සර මිනිස්සු කට කහනවට නෙවෙයි කිව්වේ. පරණ ණය ගෙවනවා කියලා. ඇත්තටම ණය ගෙවන්න වෙනවා. කාටවත් ණය වෙන්න එපා. කාටවත් ණය වෙන්න එපා. ඒ නිසා මව්පිය උපස්ථානය කරලා ජීවිතේ දෙමව්පියන්ගේ ණයෙන් නිදහස් වෙන්න. ගුරුවරුන්ට ගරු බුහුමන් කළා ඒ ගුරුවරුන්ට උපස්ථාන කරන්න. උදව් කරපු අයට කෙලෙහි ගුණේ තියලා උපස්ථාන කරන්න. ණයකාරයෝ වෙලා මැරෙන්න එපා. ඉතින් මට ඒක මතක් වුණා නිකම් මේ කාරණාවේදී. ඒ නිසා යාලා මේ වගේ ධර්ම දානයකට මුදල් එවන්න දවස් කීයක්, සති කීයක්, මාස කීයක් මහන්සියලා දෙ මිනිස්සු හම්බ කරන්න. ඉතින් නමුත් ඒක පාඩු නෑ. මේ ධර්ම දානයට සම්බන්ධ වෙන මේ මෑණියන් ඒ සියලු දෙනාට බොහෝ පිං රැස් වෙනවා. මේක තමයි ඉතුරුව පිණිස පවතින්නේ. ධර්ම දානය. දන්සැල් ලක්ෂයක් දුන්නට වැඩිය මහත්ඵලයි මහණෙසන්සයි එක ධර්ම දානය. දන්සැල් ලක්ෂයක් දුන්නට වඩා. සබ්බ දානං ධම්ම දානං ජිනාන්ති. ඉතින් මේ මෑණියන්ට සිත සතුටු කරගන්නත් ඔයත්තන්ට සිත සතුටු කරගන්නත් ඒ කාරණාව මතක් කළේ